ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. අද 2026 මාර්තු මාස 23 වෙනි සඳුදා. මේ සතිය ඔබේ ලග්නයට බලපාන්නේ කොහොමද? සතිය ග්‍රහ ගෝචරය අනුව රවි මීන රාශියේ ගමන් කිරීමෙන් ආධ්‍යාත්මික කටයුතු වලට සහ නිර්මාණශීලී වැඩ කටයුතු වලට ඉතා යහපත් කාලයක්. ඒ වගේම සිකුරු මීන රාශියේ උච්ච බලයෙන් යුක්තව ගමන් කරන බැවින් ප්‍රේම සම්බන්ධතාවලට සහ කලා කටයුතු වල නියැලෙන අයට ඉතා වාසනාවන්ත සතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. කුජ සහ ශනි කුම්භ රාශිගතව පිහිටීමෙන් කර්මාන්ත ඒ වගේම තාක්ෂණික අංශවල නියුතු අයට අභියෝගාත්මක නමුත් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන සතියක්. මේෂ ලග්නය නව ආදායම් මාර්ග විවර වෙන ඒ වගේම දියුණුව අත්වෙන සතියක්. ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකීම ඔබේ යහපත පිණිසම හේතු වන බව මතක තබා ගන්න. වෘෂභ ලග්නය වෘත්තීය මට්ටමේ උසස් වීම සමග සමාජ සම්බන්ධතා වර්ධනය වීම සහ ජන ආකර්ෂණය ලැබෙන සතියක්. පවුලේ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු සතියක් බවට මේ සතියපත් වෙනවා. මිථුන ලග්නය විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු ඉටු වෙන සතියක්. ඒ වගේම අනුතුරු වලින් ප්‍රවේශම් විය යුතුයි. අධ්‍යාපන කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. කටක ලග්නය අනපේක්ෂිත ලැබීම් සහිත කාලයක් සතියක්. ඒ වගේම උදරාබාධ වලින් යම් පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව විමසිලිමත් වන්න. සිංහ ලග්නය හවුල් ව්‍යාපාර වලින් විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු වලින් ජයග්‍රහණ අත් කර ගන්න පුළුවන් සතියක්. කීර්තියම පාලනය කර ගැනීම ඔබට ඉතාමත් වැදගත්. කන්‍යා ලග්නය සතුරන් පරාජය වෙන සතියක්. දිගු කාලීන ගැටලු විසඳෙන සතියක්. ණය ගනුදෙනු සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කරන්න. තුලා ලග්නය දරුවන්ගේ දියුණුව දකින්න පුළුවන් සතියක්. ප්‍රේම සම්බන්ධතාවලදී තා ඉවසීමෙන් ඔබ කටයුතු කළ යුතුයි. වෘශ්චික ලග්නය දේපල ඉඩකඩම් සම්බන්ධ වාසි ලැබෙන සතියක්. ගැටලු විසඳා ගැනීමට සාමකාමී පිළිවෙත් අනුගමනය කරන්න. නීති ගැටලු වලින් ඔබ ප්‍රවේශම් වන්න. ධනු ලග්නය කෙටි ගමන් බිමන් බහුල වෙනවා. ඒ වගේම සහෝදරයන් සමග ඉතා සුහදව කටයුතු කිරීමෙන් ගැටලු විරහිත සතියක් බවට මේ සතිය ඔබට පත් කරගන්න පුළුවන්. මකර ලග්නය මූල්‍යමය වාසි අත්වෙන සතියක්. කතා කරන වචන පිළිබඳව ඔබ ඉතා සැලකිලිමත් විය යුතුයි. කුම්භ ලග්නය පෞරුෂ වර්ධනය තමාගේ අභිමානීය වර්ධනය වෙන සතියක්. හිස ආශ්‍රිත රෝග පීඩා අපහසුතා ඇති වෙන්න පුළුවන් සතියක්. ඒ වගේම මීන ලග්නය ආධ්‍යාත්මයට මුල් තැන දෙන ආගමික කටයුතු වලට හිත යෙදෙන සතියක්. අධික වියදම් පාලනය කර ගැනීම අත්‍යවශ්‍යම කාලයක්. ඔබේ ලග්නයට අනුව නිවැරදිම පලාපල දැනගන්න අප සමගම රැඳී සිටින්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක් වේවා.